guys කොහමද ඔයාලට ඔන්න අද මම ඔයගලන්ට unboxing එකක් කරන්න තමයි යන්නේ. ඒ මොකද්ද කියලා දන්නවද? ඒ තමයි මේ තියෙන ROG Ally X එක. මේ තමයි ලෝකේ තියෙන දැනට තියෙන හොඳම handheld PC එක. ඉතින් guys මම මේ ප්‍රොෆෙෂනල් විදියට මේක ඕපන් කරලා දන්නේ නැහැ. හොඳේ ඔයගොල්ලෝ මේ තරහ වෙන්න එපා. මට මේක ඕපන් කරනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. මේ මැදකේ ලවුලා නැතුව ඇතිනේ. මාතේදී ඉක්මනින් ගලගෙන. හරි හරි. මම වටක් ගත්තා මගේ මේ හෙඩ්ෆෝන් එක. අයියෝ ඒක ගලවන්න බෑනේ. මේක මැදින්ම ඉරමුද? හොයි යරි. ලූස් වුණා. මම මේකේ මේ ගැටමැටික් එකේ විස්තර තාම හොයලා බැලුවේ නෑ guys. මම මේකට වෙනම ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්න රිවිව් එකක් විදියට. ඔන්න තියෙනවා අපේ ගැටමැටික් එක. මම මේ කව එක ගලවන්නද? මේක ගන්න තැනින් guys කිව්වා මාස 3ක් යනකම් අපිට Xbox එකේ pass එක free හම්බ වෙනවා කියලා. තව කොහෙද ගලවන්නේ? මේක ඉරන්න වෙනවද? අයියෝ කොතනින්ද ගලවන්නේ? අපි මේක කපමු. තව එකක් නේද දාලා අපු එක. මෙතන තියෙනවා. ටන් ටටා. අපි බලමු තාම මොනවද මේකේ ඇතුලේ තියෙන්නේ කියලා. ඒක දන්නේ ලස්සන්ට තියෙන එකක් දන්නේ චාර්ජිං කේබල් එකක් නෙමෙයි නේද මේක? මේ තියෙන චාර්ජිං කේබල් එක. චර තමයි. ඉතින් guys අපි මේක ඔන් කරලා බලමු මොකද කරන්නේ කියලා. කොහොමද මේක ඔපරේට් කරන්න කියලා. හරි guys ඉතින් මේ handheld PC එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ on කරාට පස්සේ අපිට එදා වීඩියෝ එකේ මම ඔයගලන්ට කිව්වනේ මේක on කරලා මම මේ පෙන්නන්නම් කියලා. on කරාට පස්සේ ඔපරේට් කරන්න ගොඩක් දේවල් තිබ්බා, අප්ඩේට් කරන්න තිබ්බ ගොඩක් දේවල්. ඉතින් ඊට පස්සේ තමයි මේ ගේම්ස් ටික දාගත්තේ. ඉතින් අපි යන් ගේමින් ඉන්ටර්ෆේස් එකට මම ඔයගලන්ට පෙන්නන්න මම ඩවුන්ලෝඩ් කරපු ගේම්ස් ටික. දැනට guys මම ඩවුන්ලෝඩ් කරේ Forza Horizon එක තියෙනවා, GTA 5, Need for Speed, Valorant, Mortal Kombat තියෙනවා, Delta Force එකක් දාගත්තා. Little Nightmare 2 එකක් තියෙනවා. ඔයාලට මතක ඇති මම මේකේ demo version එක play කරා. ඉතින් අපි Forza Horizon එක මුලින්ම දාගමුනේ.
අපි එකට යන් ගේම් එකට. ඉතින් guys මම මේ ඩිස්ප්ලේ එක ගැන කිව්වොත් මේක 7 inch තියෙනවා 1080p ඒ වගේම 120 Hz ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. මේකේ RAM එකත් හොඳයි, ස්පීඩ් RAM එකක් තියෙන්නේ. ඒ වගේම මේකේ කූලින් සිස්ටම් එකත් හොඳයි. ඒ වගේම අනිත් ආපු මේ hand held PC වලට වඩා මේක ගොඩක් හොඳයි. මොකද මේකේ බැටරි ලයිෆ් එකත් ගොඩක් වෙලා තියෙනවා. අපිට එක දිගට ප්ලේ කරන්න පුළුවන් පැය 3ක් විතර. ගේම් එක ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මම දැනට දාපු ගේම්ස් ටික නම් guys high graphic mode මේ දාලා අපිට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් press enter to start. Press X for accessibility. guys දැනට තියෙන ගේම්ස් නම් ඔක්කොම වගේ ප්ලේ කරන්න පුළුවන්. Press A button to start. Press X button for accessibility. දැනට තියෙන ගේම්ස් ටික නම් හොඳට ප්ලේ කරන්න පුළුවන්. හැබැයි ඉස්සරහට එන ගේම්ස් ගැන නම් අපි දන්නේ නැහැ මොනවා කියවේද කියලා. හරි guys අපි මේක drive කරලා බලමු. මම ඔයාලට පෙන්නන්නම් guys මේකේ අල්ට්‍රා දාලා තියෙන්නේ. අපිට දාගමු. මේකෙන් ඔයගලන්ට FPS බලාගත්තා ඒක කොහොමද කියලා. එතන පෙන්නනවා FPS. ඉතින් අපිට පුළුවන් මේ view එක බලා ගන්න කොහොමද බලන්න මගේ graphic game එකේ තියෙන. මේ තියෙන car එකේ view එක සුපිරියක් නේද? graphics සුපිරියටම තියෙනවා. guys ගහලා මේක ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. Okay guys මම ඉතින් ප්‍රොෆෙෂනල් රිවිව් එකක් නෙමෙයි ඔයගලන්ට ගෙනාවේ. මම අන්බොක්සින් එකක් තමයි ඔයගලන්ට අද කරේ. ඉතින් ඔයගලන්ට මේකේ අලුත් ගේම්ස් try කරලා බලන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. මොනවද try කරන්න ඕන ගේම්ස් කියලා. ඒ වගේම මොන හරි මේ ගේම් බොයි එක ඒ කියන්නේ අපේ Rob Alley X එකත් එක්ක මොන හරි ඔයගලන්ට දැනගන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක යූස් කරන්න පුළුවන්. මම ඒවට උත්තර දෙන්නම් ඔයාලට. ඉතින් guys තාමත් මිසිස් හන්ට YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයගලන්ට notification එකක් එනවා මම අලුතෙන්ම වීඩියෝ එකක් දාපුවහම. එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝටම bye tata cheerio.